ඇතර මම මේ අද ඉන්නේ නගෝයාවල. මම යනවා මගේ PR එක රිනිව් කරගන්න. ඇතර ඔයාලට PR එක තියෙනවා නම් ජපානයේ ඔයාලට කැමති කාලයක් ජීවත් වෙන්න හැකියාව තියෙන කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔයා එක දෙයක් කරන්න ඕන, අවුරුදු 7න් 7ට ඉමිග්‍රේෂන් එකට යන්න අවශ්‍ය වෙනවා. ඇයි මේ ඉමිග්‍රේෂන් එකට යන්නේ කියලා කිව්වොත් ඔයාලට PR එක තිබ්බට ඔයා ජපානයේ ජීවත් වෙන්නේ ෆොරිනර් කෙනෙක් විදියට. ඇත්තටම ෆොරිනර්ස්ලා හැම කෙනෙකුටම අනිවාර්ය අලයින් කාඩ් එකක් තියෙනවා. එහෙම නැත්නම් රෙසිඩන්ස් කාඩ් එකක් හම්බ වෙනවා. ඇත්තටම PR එක තියෙන කෙනෙක්ගේ අවුරුදු 7ක් ගියාට පස්සේ මේ කාඩ් එක එක්ස්පයර් වෙනවා. ඒ නිසායි ඔයාට මේ ඉමිග්‍රේෂන් එකට යන්න. ඇත්තට අද මම මේ ඉමිග්‍රේෂන් එකට යන්නේ මගේ මේ අලයින් කාඩ් එක රිනිව් කරගන්න. ඕකේ අපි ඉස්සරහට ගිහිල්ලා බලමු මේ ඉමිග්‍රේෂන් එකට යන්නේ කොහොමද කියලා. ඇත්තටම නගෝයා ස්ටේෂන් එකේ ඉඳලා ඉමිග්‍රේෂන් එකට යන්න ගොඩක්ම ලේසි. ඔයාට ගන්න ට්‍රේන් එකක් ගන්න ඕන මේ JR අවනමයි ලයින් කියන එකෙන්. එතනින් තමයි ටිකට් එකක් අරගෙන එතනින් ඇතුළට යන්න තියෙන්නේ. ඇත්තට මේ රෙසිඩන්ස් කාඩ් එක රිනිව් කරගන්න ඔයාට කිසිම ඩොකියුමන්ට් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. ගොඩක් වෙලාවට දැන් අපි PR එක ඇප්ලයි කරද්දී ගොඩාක් ඩොකියුමන්ට්ස් අවශ්‍ය වෙනවා. නමුත් ඒ කිසිම දෙයක් ආයෙත් අවශ්‍ය වෙන්නේ නැහැ. මේ PR එක ඔයාලට තියෙනවා කියන්නේ මේක මේ කාඩ් එක රිනිව් කරගන්න එක විතරයි අවශ්‍ය වෙන්නේ. ඔයාලට අරන් යන්න තියෙන්නේ මේ ඉමිග්‍රේෂන් එකෙන් ඔයාලට ගෙදරට ආපු පෝස්ට් කාඩ් එකයි ඊට පස්සේ ඔයාගේ පාස්පෝර්ට් එක. එතන ෆොටෝ එකක් අවශ්‍ය වෙනවා සෙන්ටිමීටර් 4ක් තික. සෙන්ටිමීටර් 3ක් පළල ෆොටෝ එකක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඔයාගේ රෙසිඩන්ස් කාඩ් එක අරන් යන්න ඕන. මේ ටික තමයි අවශ්‍ය වෙන්නේ. ඇතර නගෝයා ස්ටේෂන් එකේ ඉඳලා ඉමිග්‍රේෂන් එකට යන්න ගොඩක්ම ලේසි ට්‍රේන් එකෙන් JR අවනමි ලයින් කියන එකෙන් තමයි ඔයාට මේ යන්න තියෙන්නේ. නගෝයා ස්ටේෂන් එකේ ඉඳලා තොහොකු කියන ස්ටේෂන් එකට ඔයාට යන්න පුළුවන්. ඇතන විනාඩි 12ක් වගේ පොඩි කාලයක් තමයි ඔයාට නගෝයා ඉඳලා යන්නේ. ටිකට් එකත් ගොඩක් ලාභයි. 270ක් තමයි ටිකට් එකට යන්නේ. ඕකේ අපි එහෙනම් ඉස්සරහට ගිහිල්ලා බලමු ට්‍රේන් එකට ගිහිල්ලා කොහොමද යන්නේ කියලා. අතර මේ ට්‍රේන්ස් නිතරම තියෙනවා. ඕකේ අපි එහෙනම් ට්‍රේන් එකෙන් නැගලා බලමු. ඔයාට ඉමිග්‍රේෂන් එකට ඇත්තටම ඔයාගේ වෙහිකල් එකකින් යන්නත් පුළුවන්. එතන පාකින් ලොට් එකක් තියෙනවා. ඒත් ඇත්තට ට්‍රේන් එකෙන් යනවා නම් ගොඩක්ම ලේසි. කිසි කරදරයක් නැහැ. හිමිට වටේ බල බල යද්දි නිකම්ම ට්‍රේන් එකේ එතනට යනවා.
出口は右側です。ドアから手を離してお待ちください。We will soon make a brief stop at Minami. ඔන්න අපේ ට්‍රේන් එක දැන් කොහොම කියන ස්ටේෂන් එකේ නටන්න යන්නේ. දැන් ඔයාලට මේ ඉස්සරහා පේන බිල්ඩින් එක මේක තමයි නගෝයා ඉමිග්‍රේෂන් එක. මෙතන ස්ටේෂන් එකෙන් බැස්සට පස්සේ ඔයාට එහා පැත්තට පාර මාරු වෙන්න විතරයි තියෙන්නේ ඉමිග්‍රේෂන් එකට යන්න. අපි මේ පඩිපෙළෙන් බහලා ඉස්සරහට ගිහලා බලමු කොහොමද ඉමිග්‍රේෂන් එකට යන්නේ කියලා. අතර දිගටම ඇවිදගෙන යන්න තමයි තියෙන්නේ එක්සිට් එක වෙනකම්. ඇතර මෙතන ස්ටේෂන් එකෙන් එළියට ආවට පස්සේ ඉමිග්‍රේෂන් එකට හොයාගන්න හරිම ලේසි. මොකද මෙතන ඉඳලා වම් පැත්තට මීටර් 60ක් වගේ පොඩි දුරක් තමයි පයින් ඇවිදගෙන යන්න තියෙන්නේ. ඕකේ ඔන්න අපි නගෝයා ඉමිග්‍රේෂන් එකට ආවා. අතන ඉමිග්‍රේෂන් එකේ ඇතුලේ අපිට ෆොටෝස් වීඩියෝස් ගන්න තහනම්. ඒ නිසා මෙතනින් එහාට මට වීඩියෝ එක දිගට කරන් යන්න බෑ. මම කියන්නම් කොහොමද වෙන්නේ කියලා. අතන මෙතන ඉමිග්‍රේෂන් එකේ එන්ට්‍රන්ස් එකෙන් ඇතුලට ගියාට පස්සේ ඔයාට ෆස්ට් ෆ්ලෝර් එකේ තියෙනවා රිසෙප්ෂන් එක තියෙනවා. ඊට පස්සේ එතනින් ඔයාට පුළුවන් ඇප්ලිකේෂන් එකක් ගන්න. එතනට කිව්වම ඔයා මොකටද ආවේ කියලා කිව්වම එයාලා ඔයාට අවශ්‍ය විදිහට කොතෙන්ටද යන්න ඕනේ කියලා කියනවා. ඊට පස්සේ මෙතෙන්ට ගියාට පස්සේ ඔයාට PR එක රිනිව් කරගන්න ඇප්ලිකේෂන් එකක් හම්බ වෙනවා. ඊට පස්සේ මේක හරි සිම්පල්. ඔයාගේ නම ඇඩ්‍රස් එක ඒ වගේ පොඩි දේවල් ටිකක් තියෙන ඒ ටික ලියලා ඔයාට ෆිල් කරගන්න ඉවර වුණාට පස්සේ ඔයාගේ ෆොටෝ එකත් මෙතන අලවන්න තියෙනවා. මේ ඇප්ලිකේෂන් එකේ ෆොටෝ එක අලවලා ඊට පස්සේ ඔයා යනවා සෙකන්ඩ් ෆ්ලෝර් එකට. සෙකන්ඩ් ෆ්ලෝර් එකට ගියාට පස්සේ මෙතන තියෙනවා ගොඩක් නම්බර්ස් ගහලා තියෙනවා. එතන ඔයාට යන්න තියෙන්නේ PR එක රිනිව් කරනවා නම් අංක 11 කියන කවුලුවට ගිහිල්ලා ඔයාට පුළුවන් මේ ඔයාගේ ඇප්ලිකේෂන් එක බාර දෙන්න. ඒ ඇප්ලිකේෂන් එක බාර දෙද්දී ඔයාට අතර මෙතෙන්දී ඔයාගේ පාස්පෝර්ට් එක ඊට පස්සේ අලයින් කාඩ් එක ඊට පස්සේ මේ අද ලියපු ඇප්ලිකේෂන් එකයි ඊට පස්සේ ඔයාට ඉමිග්‍රේෂන් එකෙන් ආපු පෝස්ට් කාඩ් එකයි ඔයා මෙතෙන්ට බාර දෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාට ඉන්න කියනවා මෙයාලා ප්‍රොසෙස් එක වෙනකන් ඔයාගේ නම්බර් එක කෝල් කරනකන් ඔයාට වාඩි වෙලා ඉන්න පුළුවන්. ඔයාට මෙතන සාමාන්‍යයෙන් ලන්ච් එකක් ගන්න වුණත් පුළුවන් කොම්බිනි එකක් එහෙම තියෙනවා. ඊට පස්සේ කෑම කන්න කැෆෙටේරියා එකක් තියෙනවා. මේ වගේ පහසුකම් මෙතන තියෙනවා. ටොයිලට්ස් හැම දෙයක්ම තියෙනවා. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැතුව මෙතන ඕන වෙලාවක් ඉන්න පුළුවන්. ඇත්තටම අද මට ගියේ මේ රිනිව් කරගන්න හරියටම පැයක් වගේ කාලයක් තමයි මාර ස්පීඩ් ප්‍රොසෙස් එක. ඊට පස්සේ මේ ඔයාට අලුතෙන් රෙසිඩන්ස් කාඩ් එක හම්බුනාට පස්සේ මේක වැලිඩ් වෙනවා තව අවුරුදු 7කට. ඊට පස්සේ තව අවුරුදු 7කින් තමයි ඔයා ආයෙත් ඉමිග්‍රේෂන් එකට ඇවිල්ලා ඔයාගේ මේ රෙසිඩන්ස් කාඩ් එක අප්ඩේට් කරගන්න ඕනේ. ඇත්තටම මේක අවුරුදු 7න් 7ට ඔයාට එන්න අවශ්‍ය වුණාට ලොකු ඩොකියුමන්ට්ස් එහෙම ඒ වගේ කිසිම දෙයක් බාර දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හරිම සිම්පල් ප්‍රොසෙස් එක. ඇත්තටම මේ රෙසිඩන්ස් කාඩ් එක රිනිව් කරන්නේ ඔයාගේ මේ ෆොටෝ එක දැන් අවුරුදු 7ක් කියන්නේ ලොකු කාලයක්. ඒ කාලය ඇතුළත ඔයාගේ රූපේ ගොඩක් වෙනස් වෙනවා. ඒ නිසා තමයි මේ රෙසිඩන්ස් කාඩ් එක අලුත් කරන්න වෙන්නේ. ඕකේ ඔය ටික තමයි අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවේ. අපි ඊළඟ වීඩියෝ එකේ හමු වෙමු. සයෝනාරා.